පාලි භාෂාවෙන් මේ බඳපටියට කියන හාය වන්දන කියලා. හාය වන්දන බඳපටියට කියන ඊළඟට මේක වික්ෂුන් වහන්සේලා කොහේ ගියත් වණකට පිටකට පංචකෝලයකට දානකට මේ මොන එකට ගියත් වික්ෂුන් වහන්සේලා මේක අරගෙනමයි යන්නේ. මේකට අපි කියන වටාව. හරිද? ඒකට මේ පාලි භාෂාවෙන් කියන පිටික. පාලි භාෂාවෙන් කියන. මෙතන තියෙනවා වම්ම කණ්ඩායම හත්කඩිය. හත්කඩියක් කියන්නේ දැන් ඕගොල්ලෝ දෙමාපියන්ට වන්දනා කරද්දී අපි හැබැයි අවසර පුදුමාදීදී ඒ වගේ වන්දනාමාන කටයුතු කරලා ටිකම කියලා වැදගෙන කරන්නේ. හරිද? අපිට එහෙම බෑ. මොකද මේ සිවුරට ගෞරවයක් පිටිකින්ලා අපිට මෙන්න මේකේ පස්කඩිය භාවිතා කරනවා. පස්කඩිය ඒ ඉස්සරහට ගලාගෙන ඒක උඩගෙන තමයි වන්දනාමාන කිරීමේ කටයුතු සිදු කරන්නේ. එතකොට මෙතන තියෙනවා සතර යට්ටි කියලා කියන්නේ මහලු භික්ෂුන් වහන්සේලා. වයසට ගිය භික්ෂුන් වහන්සේලා භාවිතා කරන සැර යට්ටි. හැරමිටිය. මේක වයසක භික්ෂුන් වහන්සේලා ගොඩක් අය භාවිතා කරනවා. ඊට පස්සේ පිටිපස්සේ උපනාහාන කියලා කියන එකක් තියෙනවා. ඒ කියන්නේ පිළිවෙඩි සංගල. ඒ කියන්නේ අපි හැමෝම භාවිතා කරන සැරපුද. හරි. ශාස්ත්‍රීය භාෂාවෙන් කියන පිළිවෙඩි සංගල කියන පාලි භාෂාවෙන් කියන උපනාහාන කියන. ඊළඟ අතල තියෙනවා භික්ෂුන් වහන්සේලා කොහේ ගියත් ඒක සම්ප්‍රදායක් තමයි භික්ෂුන් වහන්සේලා. යන්නේ යන මේ කුඩයක් කරන්නේ. සත්තක් කියන කුඩයට කියන්නේ කුඩේ අරන් යන එක තමයි උන්වහන්සේලා සම්ප්‍රදාය. එතන මේ ටික අපිට දැන් තියෙනවද? හරිද? පිටිපස්සේ පේන ගහක්. මේ ගහේ ඔයගොල්ලන්ට මේක කියන්න අමාරුයි. ඒක තමයි කෙටියෙන් කියන්න මොකද්ද කියලා. මේක තියෙන්නේ පාලි භාෂාව ව්‍යාප්ත වෙච්ච විදිය. පාලි භාෂාවේ රණ පුරා ගෙන ගියේ කොහොමද? ඒ වගේ පාලි භාෂාව ව්‍යාප්ත වුණාට පස්සේ මේ මොනවද? ඒ වගේ මේවා ලියපු කතුරුන් වහන්සේලා කවුරුන්ද? ඒ වගේම මේ පොත් වර්ග මොනවද? පොත් දෙන්නේ කොහොමද? ඒ සියලුම විස්තර තමයි මේ ගහේ දක්වලා තියෙන්නේ. SJ Media ශ්‍රී ලංකා සමග දිගටම රැඳී සිටින්න. ඔබට සුබ දවසක්.